මම කීවල කාලා තියෙනවා මේ ඉවසලා බැරිවතර තව ටිකක් ඉවසන්න කියලා. අතට තව ටිකක් නෙමෙයි මම මාසයක් විතර ඔල්මෝස්ට් ඉවසලා තමයි මම මේ තීරණය කරගන්නේ. මගේ ප්‍රයිමරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මම ලෝකල් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් පාවිච්චි කරේ. මේ ලෝකල් සර්විස් ප්‍රොවයිඩර් කෙනගෙන මමද ස්විච් කරා මේ Starlink කියන නෙට්වර්ක් එකට. ඔයගොල්ලෝ දන්නා වේදී Starlink ලංකාවට ඇවිල්ලා දල වශයෙන් අවුරුද්දයි මාසයක් වගේ වෙනවා. මේ කාලය තුලද වේදී සැලකිත ලොකු පිරිසක් Starlink වලට ස්විච් වෙලා ඉන්නවා. මම පවා Starlink ගැන මීට මාස 11කට කලින් ෆුල් රිවිව් එකක් ගෙනාවා. එයාගේ වීඩියෝස් සෑහෙන ලොකු ප්‍රමාණයක් මම පහුගිය අවුරුදු ගණනාව පුරාවටම හදලා තියෙනවා. ශ්‍රී ලංකාවට ආවට පස්සේ පහුගිය අවුරුද්දක වගේ කාලය තුලද මම Starlink එක පීරියඩ් එකකදී පාවිච්චි කරා. හැබැයි මම මගේ මේන් කනෙක්ෂන් එක විදිහට Starlink වලට ස්විච් උන්නේ නැහැ. ඇයි මම ස්විච් උන්නේ නැත්තේ? සහ ඇයි මම දැන් ස්විච් එකේ? මේ වගේ ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ Starlink ශ්‍රී ලංකාවට ඇවිල්ලා අවුරුද්දක් විතර වෙන නිසා ඇත්තම සිනාරියෝ එක අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ Starlink හොඳද නැද්ද? විශේෂයෙන් මම මේ වීඩියෝ එක හදන්නේ ලංකාව පුරාම Starlink මේ අවුරුද්දම වගේ පාවිච්චි කර බොහෝමයක් දෙනෙක්ගේ ඔපිනියන්ස් අරගෙන කොළඹ විතරක් නෙමෙයි ගොඩක් රූරල් ඒරියාස් වල සහ ඉන්ටර්නෙට් කියන දේ ජීවිතේවත් එක්ස්පීරියන්ස් කරන්න බැරිම සිටුේෂන් එකක ඉන්න පැතිවල පවා අයගේ එක්ස්පීරියන්ස් අරගෙන තමයි මම මේ වීඩියෝ හදන්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා ඔයා Starlink එකක් ගන්න ඉන්න වඩා ඔයාට තියෙන හැම ප්‍රශ්නයකටම මෙතන උත්තර හම්බ වෙනවා. මොකද ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති කොහෙන්ද ඔය Starlink ගන්න ඕනේ? විශේෂයෙන්ම ලංකාවෙන් ඔයාලට Starlink ගන්න පුළුවන්, පිටරටින් ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් එහාට ගියට පස්සේ කරන්ට් බිල් එක කොහොමද? අකුණු වදිනවද? පැකේජස් මොනවද? මිනි එක, ස්ටෑන්ඩඩ් එක, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉක්විප්මන්ට්ස් ඕනේද? මේක වැඩ කරන්නේ කවුද? කොච්චර ස්පීඩ් එකක් තියනවද? විශේෂයෙන්ම ඔයාගේ අරමුණ අනුව. දැන් උදාහරණයක් විදිහට මෙතන ස්ට්‍රීමර්ස් ලා ඉන්න පුළුවන්, සමහරකට ඔෆිස් වර්ක් කරන කට්ටිය ඉන්න පුළුවන්, ගෙදරකට වගේ පාවිච්චි කරන කට්ටිය ඉන්න පුළුවන්, බිස්නස් පර්පසස් වලට පාවිච්චි කරන වෙන්න පුළුවන්, හොටෙල් එකකට පාවිච්චි කරන වෙන්න පුළුවන්. මේ වගේ සිනාරියෝස් හිතන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. මේක කට්ටියත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඔයගේ ප්‍රශ්න ඔයගලන්ට අනිවාර්යයෙන් ඇති. විශේෂයෙන්ම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් දෙක එක දේවල් වලින් බ්ලොක් කරනද මේ වගේ ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම ඇති. මේ හැම දෙයකටම වතර බැස්ස කාලගුණේ නිසා මොන වගේ සිටුේෂන්ස් වල මොන දෙන්න වෙනවද? මේ හැම දෙයකටම මම මේ වීඩියෝ උත්තර දෙනවා. මොකද මම මේ වීඩියෝ එක සකස් කරන්නේ බොහෝමයක් දෙනෙක්ගේ අදහස් එකතු කරලා. ඒක නිසා මගේ බ්‍රෑන්ඩ් නිව් Starlink ස්ටෑන්ඩඩ් කිට් එක අන්බොක්ස් කරන ගමන් මේ ගැන කතා කරමු. ඒක තුළ NSගේ YouTube channel එකත් එක්ක වීඩියෝ වලට අලුතෙන් ෂෙයා කරන්න. ඔයගේ පළල තියෙන subscribe button press කරන්න. අලුත් කෙනෙක් නම් මම කල්ලොත් මේ box එක පෙන්නලා තියෙනවා. සහ ලංකාවේ ඉන්න creators ලා මං හිතන්නේ සෑහෙන ගාණක් මේක මේ වෙද්දි අන්බොක්ස් කරලා තියෙනවා. මෙතන ඊතලයක් පෙන්නලා තියෙනවා. හිතරන්න අමාරු ටික. දෙවනි සයිඩ් එක. මට තියෙන ප්‍රශ්නේ මේ SpaceX එකෙන් try කරන rocket යවන්න හන්දට මිනිස්සුන් යවන්න. ඒත් මේ unboxing experience එක yes. තව එකක් තියෙනවා. ඒක nice. Right. මේ වගේ අපිට ගයිඩ් එක හම්බෙලා තියෙනවා. මේ රවුට් එක හම්බ වෙනවා. මේක Wi-Fi 6 රවුට් එකක්. මම හිතනවා Wi-Fi 5 රවුට් එකක් තමයි මිනි එකට හම්බෙන්නේ. ඒ වගේම අපිට කේබල් එක හම්බ වෙනවා. මේක සැටලයිට් ටු රවුටර් කේබල් එක. ඒ වගේ මේ තියෙන power adapter එක අවසර වශයෙන් අපිට power cable එක හම්බ වෙනවා. මුලින් මම පල්ලා description එකේ මගේ link එකක් දාලා තියෙනවා. මේකෙන් ඔයාලට පුළුවන්කම තියෙන Starlink kit එක purchase කරන්න. මෙහෙම purchase කරොත් ඔයාලට පළවෙනි මාසෙම සම්පූර්ණයෙන්ම free. ඔයාලට ඒ link එකෙන් ගියා කියලා කීයක්වත් additional යන්නේ නැහැ. ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. හරි. මුලින්ම පටන් ගමු අපි Starlink එක purchase කරන තැන ඉඳන් සහ යන වියදම ගැන. Starlink එක purchase කරද්දී ප්‍රධාන options කිහිපයක් ඔයාලට තියෙනවා. ඔයාලට mini kit එකට යන්න පුළුවන්, standard kit එකට යන්න පුළුවන් සහ high performance option එකක් තියෙනවා. ඔයා mini kit එකට යනවා නම් මේකට ඔයාලට cost වෙන්නේ රුපියල් 69000කට විතර ආසන්න මුදලක්. ඔයා standard kit එකට යනවා නම් 1,19,000කට ආසන්න මුදලක් එනවා. ඒ වගේ high performance එකට යනවා නම් ඔයාලට රුපියල් 4,30,000ක් වගේ ගාණක් මම පල්ලා description එකේ ඔක්කොම prices ටික දාන්නම්. මේ වගේ ගාණක් යනවා. හැබැයි මේ high performance එකේ router එක එන්නේ නැහැ. ඔයාලට මේ පේන standard kit එක මේක purchase කරන්න නම් option දෙකක් තියෙනවා. ඔයාලට Starlink website එකෙන් order කරන්න පුළුවන්. මම පල්ලා දාලා තියෙන link එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ authorized ඉන්න Sing එක Sing එකෙන් purchase කරන්න පුළුවන්කම තියෙනවා. ඔයා Sing එකෙන් ගන්න නම් ඔයාලට call කරලා බලන්න පුළුවන් stocks available ද කියලා. stocks available නම් ඔයගොල්ලන්ට instantly මේ connection එක හම්බ වෙනවා. එහෙම නැත්නම් Starlink website එක කරා purchase කරන්න පුළුවන්. අර කිව් විදිහට free month එකක් හම්බ වෙනවා. මේ Starlink kit එක ඔයා ගෙදරට හරි office එකට හරි ගෙනල්ලා දෙවෙනි ප්‍රශ්න තමයි මේක setup කරන එක. මේ kit එක ඔයාලට ගෙනල්ලා තනියෙන් setup කරගන්න පුළුවන්ද? උත්තරය ඔව්. ඉතින් Starlink kit එකත් එක්ක ඔයාලට බලා ගන්න හම්බෙන පුංචි ආධාරකයක් වගේ කොටසක් තියෙනවා. මේක ඔයාලට වහලකට mount කරගන්න පුළුවන්. නැත්නම් වහලයක් උඩින් තියන්න පුළුවන්. මේක ගොඩක් ඇල ගතියක් නැත්නම් එහෙම නැත්නම් අර මේක ස්ලැබ් එකක් උඩින් උනත් තියන්න පුළුවන්. පැහැදිලිවම නැත්නම් ඔයාලට staircase එකක උනත් තියන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් සාමාන්‍ය ground එකක පොළොවේ උනත් තියන්න පුළුවන්කම තියෙනවා. එකම දේ මේ trace කරද්දී බලන්න අංශක 360ටම මොන හරි බාධක තියෙනවද කියලා. උදාහරණයක් විදිහට ඔයාගේ ගෙදර ස්ලැබ් එකක් තියෙනවා වෙන්න පුළුවන්. මේකට උඩින් පොඩි වහලයක් තියෙනවා වෙන්න පුළුවන්. මේ වගේ තැනක් හරියන්නේ නැහැ. මොකද වහලක් එහෙම නැත්නම් මොන හරි ලොකු බිත්තියක් වගේ තියෙනවා නම් මේකට set වෙන්න නම් ඔය
ස්ටාලින් සැටලයිට් එක තියලා තියෙන්නේ මෙතනදී ඔයගලට බලා ගන්න හම්බෙනවා. ඔයගල ස්ටාලින් කැම්ප් එකේ පව පෙන්නනවා යම් කිසි විදිහේ බාධක තියෙනවා කියලා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඕපන් ස්පේස් එකක තියන්න. උදාහරණයක් විදිහට මම ස්ටාලින් එක සෙට් කරේ මගේ තියෙන වහලේ උඩ මෙතනින් උඩට මුකුත් තට්ටු නැහැ. මම තුන්වෙනි තට්ටුවක වගේ මේක සෙට් කරලා තියෙන්නේ. මේක නිසා ගස් වලින් කව වෙන්නෙත් නැහැ. ඔබ්ස්ට්‍රක්ෂන් මැප් එක අපිට බලා ගන්න ඕන ස්ටාලින් එකේ මේකෙදි බලා ගන්න පුළුවන් ඔයගලට ඕල්මෝස්ට් 99%ක් විතර මගේ මැප් එකේ කිසිම බාධකයක් නැහැ. සම්පූර්ණයෙන්ම ඕපන් ස්පේස් එක තියෙන්නේ. මෙහෙම තියෙනවා කියන්නේ ඔයා ඉන්න ඒරියා එකේ වාට යන්න පුළුවන් හොඳම ස්පීඩ්ඩක් වාට ගැරන්ටීඩ් හම්බෙන. දෙවෙනි දේ තමයි ස්ටාර්ලින් සැටලයිට් එක හෙඩෙමින් නිතරම හෙල්ලෙන වගේ තැනක උදාහරණයක් විදිහට ගහක වගේ එල්ලන්න හදන්න එපා. එහෙම නැත්නම් මූව් වෙන මොකක් කර ඔබ්ජෙක්ට් එකක එල්ලන්න හදන්න එපා. මොකද ස්ටාර්ලින් එකේ තිබ්බට පස්සේ යා පොඩි වෙලාවක් ගන්නවා සෙටප් කරගන්න යාගේ නෙට්වර්ක් එක. එහෙම නැත්නම් යා කනෙක්ට් වෙන සැටලයිට්ස් එක්ක. මෙන්න මේක නිසා ඔයා ගොඩක් මූව් වෙන ස්පේස් එක තියලා තිබ්බොත් මේක හරියන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් මම සජෙස්ට් කරන්නේ කාගේවත් අතප්පයක් වදින්න නැති, එහෙම හෙල්ලෙන්නේ නැති, හරි ෆික්ස් පොසිෂන් එකක, හරි ෆික්ස් ඇන්ගල් එකක තියන්න ඕපන් ස්පේස් එකක. මේකට සපෝට් එකක් විදිහට ස්ටාර්ලින්ක්ලා විවිධ accessories offer කරනවා. මේ තියෙන ඒ වගේ pivot mount එකක්. ඔයාලට බලා ගන්න අපිට මේ mount එක දල වශයෙන් රුපියල් 18000කට වගේ කිට්ටු ගාණක් වෙන්නේ. මෙන්න මේ වගේ මවුන්ට්ස් කීපයකින් රුපියල් 10000කට වගේ කිට්ටු ගානකට තියෙනවා. මේ මවුන්ට් එකේ තියෙන විශේෂත්වය මේක වාට පොඩ්ඩක් ඇන්ගල් කරන්න පුළුවන්. ගානට ෆික්ස් නෙමෙයි තියෙන්නේ. මේ මවුන්ට් එක ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා. මොකද පහසුවෙන් වාට මේක වහලයකට ස්ලැබ් එකකට මවුන්ට් කරලා තියාගන්න පාවිච්චි කරන්න පුළුවන්. මේකත් එක්ක ස්ටාර්ලින්ක් එක අලයින් කරන වෙලාවට වාට මාරම ලේසි. මොකද මෙතන පොඩි ස්ක්‍රූ එකක් තියෙනවා. මේක කරකවල වාට අවශ්‍ය විදිහට ඇන්ගල් එක හෙට මෙහෙට හරවන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 10000ක් 20000ක් අතර මුදලක් කැමතිනම් විතරක් ස්පෙන්ඩ් කරන්න පුළුවන්. හැබැයි මම දැක්ක ශ්‍රී ලංකාවේ ඉන්න බොහොමයක් දෙනෙක් සෑහෙන ක්‍රියේටිව් විදිහට ඒගොල්ලෝ මේ වගේ ඉක්විප්මන්ට්ස් හදාගෙන තියෙන ඒගොල්ලෝ ගාව තියෙන වලින් වාට එහෙම කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එකම ටාගට් එක තමයි ස්ටාර්ලින්ක් එක හෙල්ලෙන්නේ නැති වෙන්න ඕපන් ස්පේස් එකක තියෙන එක. එහෙම නැතුව ඔයාලට කැමති විදියට නිදහසක් තියෙනවා මේක ප්ලේස් කරගන්න. මෙතන තැහැඩි ගෑම සෝඩ මේක තනියෙන් කරන්න බෑ වගේ කියලා හිතනවා. ලංකාවේ මේ විදිහට ස්ටාර්ලින්ක් ඉන්ස්ටෝල් කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. මට අනුව මේක සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට ඒ කියන්නේ ඇණයක් ගහගන්න තේරෙනවා නම් පොඩක් ඩ්‍රිල් කරගන්න තේරෙනවා නම් වාට මේක කරන්න පුළුවන් වැඩක් තනියෙන්. හැබැයි වාට එහෙම කිසිම එක්ස්පීරියන්ස් එකක් නැත්නම් වාට එතනදී අරගේ කෙනෙක්ව හය කරලා පොඩි ගණක් දීලා මේ වගේ එකක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි කතා කරමු වාට මාසයකට යන වියදම සහ තියෙන ප්ලෑන්ස් ගැන. ස්ටාර්ලින්ක් එකේ අඩුම ප්ලෑන් එක තමයි රෙසිඩෙන්ෂල් ලයිට් එක. මේක රුපියල් 9200ක් වගේ ගාණක් වෙන්නේ. මම හරියම ප්‍රයිසස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊළඟට මම පාවිච්චි කරන රෙසිඩෙන්ෂල් ප්ලෑන් එක. මේක රුපියල් 15000යි මාසෙකට. මෙතනින් එහාට ගියට පස්සේ තව රුපියල් 20000 ගණන් වලට සහ එතනින් එහාට ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. ස්පෙෂලි ඔයා බිස්නස් පර්පසස් වලට පාවිච්චි කරනවා නම් මේ ගොඩක් ප්ලෑන්ස් වල අපිට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් බලා ගන්න හම්බෙන්නේ. උදාහරණයක් විදිහට 9000 ගාණ තියෙන ගණන් අඩුම ප්ලෑන් එකෙත් ඔයාලට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තියෙනවා. රුපියල් 15000ට තියෙන මේ ප්ලෑන් එකෙත් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තියෙනවා. මේ තියෙන ප්‍රධාන වෙනස තමයි වාට හම්බෙන ස්පීඩ් එක. වාට සාමාන්‍යයෙන් මේ ප්ලෑන්ස් වල තියෙන ස්පීඩ් ගැන ස්ටාර්ලින්ක් වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවට බලන්න පුළුවන්. නමුත් දල වශයෙන් අපි පාවිච්චි කරද්දී රෙසිඩෙන්ෂල් ලයිට් ප්ලෑන් එකේ පවා සැලකියුතු හොඳ ස්පීඩ් එකක්. ඒ කියන්නේ Mbps 200ත් 300ක් අතර වගේ ස්පීඩ්යක් සාමාන්‍යයෙන් එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. රෙසිඩෙන්ෂල් ප්ලෑන් එකේ බොහොමයක් වෙලාවට 300ත් 500ක් අතර වගේ ස්පීඩ්යක් ඔයා ඉන්න තැන අනුව එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්කම තියෙනවා. සහ ඔයා කොච්චර හොඳට ස්ටාර්ලින්ක් සැටලයිට් එක ප්ලේස් කරාද කියන එක මත මේ ස්පීඩ් එක වෙනස් වෙනවා. මේකත් එක්ක ස්ටාර්ලින්ක් වල තියෙන හොඳම පොයින්ට් එක තමයි මේ තියෙන ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ප්‍රයිස් එකත් එක්ක කම්පෙයාර් කරද්දී විශේෂම අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් හම්බෙන හින්දා. උදාහරණයක් විදිහට අපි ලෝකල් සර්විස් ප්‍රොවයිඩර්ස් ලගේ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් බැලුවොත් මේ ගොඩක් කරලා 100 Mbps 200 Mbps වලට සීමා වෙනවා. රුපියල් 15000ක් ඇතුළත වගේ තියෙන පැකේජස් ටැක්ස් එක ගනිද්දී. ඉතින් මෙන්න මේකත් එක්ක ගනිද්දී ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 300ක් හෝ සමහරකට ඊටත් වැඩිය ලයිට් ප්ලෑන් එක තම්බෙන නිසා රුපියල් 9200ක ටැක්ස් එක ඔයාට හම්බෙන ප්ලෑන් එකේ ගොඩක් හොඳ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා ප්‍රයිස් එකත් එක්ක කම්පෙයාර් කරද්දී සහ අන්ලිමිටඩ් කියන ෆැක්ට් එක සලකලා බලද්දී 15000ට තියෙන පැකේජ් එකත් ඇත්තටම සාධාරණීකරණය කරන්න පුළුවන් බොහොමයක් අවස්ථාවලදී. මොකද 15000 ඇතුළත තියෙන ලංකාවේ අනිත් ISP ලා කනෙක්ෂන්ස් එක බලද්දී බොහොමයක් වෙලාවට Mbps 200ට වගේ සීමා වෙන නිසා මේකේ බොහොමයක් වෙලාවට 300 500 අතර රේන්ජ් එක යන්න පුළුවන්. සහ සමහරක් යූසර්ස්ලා මම දන්නවා රෙසිඩෙන්ෂල් ලයිට් ප්ලෑන් එක පාවිච්චි කරන අයත් 400කට කිට්ටුන ස්පීඩ් එකක් එක්ස්පීරියන්ස් කරනවා ඩිමාන්ඩ් එක අනුව. ඉතින් මේක ලංකාවේ ඉන්න තැන අනුවත් පොඩ්ඩ වෙනස් වෙන වෙලාවල් තියෙනවා සහ ටයිම් එක අනුව වෙනස් වෙනවා. මෙතනත් එයාට වඩා සල්ලි වලට වඩා ස්පීඩ් එක සහ රිලයබිලිටි ගොඩක් වැදගත් කෙනෙක් නම් ඔයාට ප්‍රයොරිටි ඩේටා හෝ ප්‍රයොරිටි ඩේටා තියෙන ප්ලෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ප්‍රයොරිටි ඩේටා ටිකක් ගණන් වැඩි. හැබැයි මෙතන සරලම සිද්ධ වෙන්නේ හදිසියවත් හිතන්න යම්කිසි වෙලාවක උදාහරණයක් විතර රෑ 8ට විතර හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා එකපාරට ස්ටාර්ලින්ක් ඉන්ටර්නෙට් ස්ලෝ වෙනවා. මෙන්න මේ වගේ වෙලාවට ස්ටාර්ලින්ක් පැකේජ් එකකින් පාවිච්චි කරනවා අර ප්‍රයොරිටි ඩේටා. උදාහරණයක් විතර ඔයාගේ පැකේජ් එක අන්ලිමිටඩ්. හැබැයි මේකේ ප්‍රයොරිටි ඩේටා GB 10ක් තියෙනවා. මෙන්න මේ වගේ බිසි පීරියඩ්ස් වල ඔයාගේ කනෙක්ෂන් එක ස්ලෝ කරන්නේ නැතුව ස්ටාර්ලින්ක් එකේ GB 10 පාවිච්චි කරලා ඔයාට හොඳ ස්පීඩ් එකක් මේන්ටේන් කරලා දෙනවා. මෙන්න මේකට තමයි සාමාන්‍ය ප්‍රයොරිටි ඩේටා පාවිච්චි කරන්නේ. මෙතන ඉහට තවත් විවිධ පැකේජස් රෝමින් ඇතුළේ විවිධ පැකේජස් ප්‍රොඩක්ට් ස්ටාර්ලින්ක් එකෙන් හඳුන්වලා දීලා තියෙනවා. විශේෂම වාහනයකට වගේ පාවිච්චි කරනවා නම් නිතරම ලොකේෂන් එක මාරු වෙනවා නම් මෙන්න මේ වගේ සිනාරියෝස් වලට
වාට මේ පැකේජස් පාවිච්චි කරන්න පුළුවන්. හැමෝම විශ්වාස කරනවා මේ වීඩියෝ බලන බොහොමයක් දෙනෙක්ට ඔයාසල්ලම් පොඩි බිස්නස් එකක් රන් කරන කෙනෙක් වුණත් වාට Starlink එකේ 15000 පැකේජ් එක සෑහෙන ප්‍රමාණවත්. එහෙම නැත්නම් වාට රුපියල් 20000 ගණන් වලට තා පැකේජස් කීපයක් තියෙනවා. මේවට ස්විච් වෙන්න පුළුවන්. නැත්නම් ගොඩක් වෙලාට ගෙදරකට රුපියල් 9200 ප්ලෑන් එක මේ වෙද්දි සෑහෙන පර්ෆෙක්ට්. දැන් Starlink වල එතකොට ඩවුන් සයිඩ් එකක් ඇත්තම නැද්ද? තියෙනවා. පළවෙනි ඉෂුව එක තමයි Starlink එකේ තියෙන අප්ලෝඩ් ස්පීඩ් එක. Starlink වල වාට බොහොමයක් වෙලාවට 30 Mbps වලට කිට්ටු අප්ලෝඩ් ස්පීඩ් එක තමයි හම්බෙන්නේ. මේ Mbps කියන්නේ megabits per second. local service providers ලා ගොඩක් වෙලාවට මේ සමාන plans වල පවා 50 100 වගේ Mbps ස්පීඩ් එකක් ලබා දෙනවා. මෙන්න මේ හේතු නිසා අප්ලෝඩ් ස්පීඩ් එක කියන ගොඩාක් හිතන කෙනෙක් නම් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සහ මේක Mbps 20යි 60යි අතර දෝලණය වෙනවා. ඔයා පාවිච්චි කරන ටයිම් එක අනුව. ඉතින් ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් නිතරම ගොඩක් වීඩියෝස්, ෆොටෝස් වගේ දේවල් අප්ලෝඩ් කරනවා නම් clouds වලට සහ තවත් එක ෂෙයා කරගන්නවා නම් මෙන්න මෙතන පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි Starlink වල පින් එක. මේ පින් එක කියන්නේ සරලම තේරුම් කරොත් ඔයා ගේම් එකක් සෙල්ලම් කරද්දී ඔයා කාටරි වෙඩි තියෙනවා. ඔයා මල්ටිප්ලේයර් ගේම් එකක් නම් සෙල්ලම් කරන්න ඔයාට තේරෙනවා මේ වෙඩි තිබ්බට පස්සේ ඔයා කරන හැම ඇක්ටිවිටි එකක්ම ඒ ගේම් එකේ සර්වර් එකට යන්න ඕන. ඔයා කේබල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පාවිච්චි කරා නම් මේක ගොඩාම පහසුවෙන් ඉතාම තික්මට මේක සිද්ධන. හැබයි දැන්ව පාවිච්චි කරන සැටලයිට් ඔය වෙඩි තියල කරපු ඒ පුංචි ඇක්ටිවිට එක ඔයාගේ ඩිවයිසකින් ස්ටාලිින් සැටලයිට් එක හර සැටලයිට්වල්ල ගිහිලා ඊට පස්සේ තරින්ගේ ගේමින් සර්ව එක දක්වා යන්න කලින්ට වඩට තෙරන මේ යන ගමන ටිකක් දිගයි කියලා මෙන මේ හේතු නිසා යම්කිසි ප්‍රමාධයක් සිද්ධන මේකත් එක සමහරක් මේ ටයිම් සෙන්සිටි ක්ටිවිටේසල දහනක මල්ටිපලේ ගේම් සන්න පුලන් සමහරක් දේවලද වාට බලාගන්න හම්බෙන එච්චර හොඳ එක්ස්පිරන්ස කම්බෙන් නෑ කියලා හැබයි තේරුම් ගන්න ම කියන ගේම් හන්න බෑ මල්ටිපලේ ගේම් හන්න බෑ කියලනේ නමුත් සාමානය සමහරක් ගොඩක් සෙන්සිටිව් ගේම්ස් තියෙනවා මේ වෙදි පින් එක පුදුම ක්‍රිටිකල් වෙන වෙලාවල් තියෙනවා මොකද ගොඩාම කම්පිටිටිව් ගේම්ස් තියෙනවා මල්ටිප්ලේයර් සෙල්ලම් කරද්දී මෙන්න මේ වගේ ගේම් එක සෙල්ලම් කරද්දී ඔයාගේ ප්‍රතිවාදීන්ට ගොඩක් හොඳ පින් එකක් තියෙන කනෙක්ෂන් එකක් තිබ්බොත් ඔයාගේ පින් එක පොඩ්ඩක් අවුල් නම් එතකොට ඒගොල්ලන්ට පැහැදිලිවම ඇඩ්වාන්ටේජ් එකක් හම්බ වෙනවා ඒක මිසක් නැතුව අර ගේම් සෙල්ලම් කරන්නවත් එහෙම නැත්නම් ඔන්ලයින් ගේම් සෙල්ලම් කරන්නවත් බැහැ කියලා නෙමෙයි කියන්නේ Starlink එක සෙලක්ට් කරන ප්‍රොසෙස් එක වලට සම්පූර්ණයෙන්ම ඇප් එකකින් ගයිඩ් කරනවා ඔයාට කරන්න ඕනේ විදියව සැටලයිට් එක ඔය පැත්තට දහරවන්න ඕනේ මේ හැමදේම ගයිඩ් කරනවා මේ දේවල් කරාට පස්සේ ඔයාට පළවෙනි මාසෙට අදාළ පේමන්ට් එක කරන්න ඕනේ. ඒ කියන්නේ 9200 නැත්නම් 15000 මේ වගේ වල පළවෙනි මාසෙට අදාළ ගේම කරන්න ඕනේ. හැබැයි මම දාලා තියෙන ලින්ක් එකෙන් යොත් කරන්න ඕනේ නැහැ. මේ විදිහට කරාට පස්සේ මිනිත්තු කිහිපයක් ඇතුළත විනාඩි 15ක් වගේ ඇතුළත Starlink connection එක ඇක්ටිව් වෙනවා සහ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පළවෙනි පැය 24 48ක විතර කාලයක් සමහරක් විට ස්ලෝ වෙන්න chance එකක් තියෙනවා. මොකද Starlink එක වටපිටාව ඇනලයිස් කරලා ඉවරලා obstruction map එක හදනවා සහ එයා satellites එක connect කරනවා මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් හරියම ස්පීඩ් එකක් කරගන්න පොඩ්ඩක් සමහරකට දවසක් දෙකක් ඉන්න වෙන වෙලාවල් තියෙනවා. මේ විදිහට ඇක්ටිවේෂන් එකේ පස්සේ ඇත්තටම truly unlimited internet experience කරන්න පුළුවන්. ඒක නෝ පාවිච්චි කරන තරම් වැඩි වුණා කියලා ස්පීඩ් එක අඩු වෙන්නේ නැහැ. ඔයාලට ඇත්තටම unlimited පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද Starlink එක ගත්ත බොහොමයක් ලංකාවේ ඉන්න අය මාසෙකට TB ගණන් download කරනවා. ඒක නිසා කිසිම experience එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකත් එක්ක ඊළඟට තියෙන ප්‍රශ්න තමයි වහින වෙලාවට මොකද වෙන්නේ කියලා. notice කරපු දෙයක් තමයි Starlink එක පාවිච්චි කරද්දී සමහරක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති එක පාට වහින එක පාට පාන එක පාට වහිනවා පායනවා. මේ වගේ කාලගුණේ stable තියෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වෙලාවට Starlink එකේ පොඩි drawbacks දෙකලා තියෙනවා. එහෙම නැත්නම් එක දිගට පැය ගණන් වැස්සත් ලොකු ප්‍රශ්නයක් notice කරන්නේ නැහැ. මම කියන්නේ ඔයා සාමාන්‍යයෙන් Mbps 350 400ක් වගේ යනවා නම් ඔය කනෙක්ෂන් එක වහින වෙලාවෙත් මේ ගානම තියෙයි කියලා. පොඩි ඩ්‍රොප්ස් බලාගන්න හම්බෙනවා සමහරක් වෙලාවට. මොකද පහුගිය කාලේ ලංකාවට සෑහෙන වැහපු කාලවල තිබ්බා, සෑහෙන ප්‍රශ්න විච්ච කාලවල තිබ්බා. මේ වගේ වෙලාවට තප්පර ගණන් වලට permanently වගේ down වෙන වෙලාවල් එනවා. හැබැයි overall ගණිතී ගොඩක් stable. සමහරක් වෙලාවට හිතනවා ලංකාවේ තියෙන connections වලටත් වඩා stable දී කියලා. මොකද ඔයගොල්ලෝ දන්න සුලිකුණාට වගේ ඉන්න තත්ත්වවලදී සමහරක් වෙලාවට ලංකාවේ තියෙන cable connections වලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සමහරකට කණු පෙරලෙනවා, connections සෑහෙන damage වෙනවා. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. සමහරකට ඔය ගෙදරටත් wire එකක් through නම් මේ connection එකේ ඉන්නේ සමහරකට ගහක් එම කඩාගෙන ඇටිලා මේ wire එහෙම කැඩෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ scenarios එක බලද්දී ඇත්තටම ඔයා connect වෙන satellite එකට එක්ක නිසා ඔයාට මේ වගේ ප්‍රශ්නයක් වෙන්න කිසිම chance එකක් නැහැ. ඔයගේ ගෙදර current එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම Starlink එක වැඩ කරනවා. අර එකම දේ තමයි වහින වෙලාවල් වලට එහෙම සමහරකට මේ තියෙන dish එකට satellite එකත් එක්ක connect වෙන්න බැරි ප්‍රශ්න හෝ අවහිරතා ඇති වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට පොඩ්ඩක් speed එක අඩු වැඩි වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න තමයි මමයි මගේ අල්ලපු ගෙදර තව යාළුවෙක් ඉන්නවා. අපි දෙන්න එකතු වෙලා මේ plan එක ගන්න කැමතියි. අපි දෙන්නට මේක පාවිච්චි කරන්න පුළුවන්ද? මේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් ටෙක්නිකලි ඔව්. මොකද මේ රවුටර් එක ගත්තට පස්සේ මේක Wi-Fi 6 බලා ගන්න හම්බෙන්නේ. ඒකත් එක්ක වර්ග මීටර් 300ක විතර ස්පේස් එකක් මේකෙන් කවර් කරන්න පුළුවන්. ඒ වගේම මම දන්න තරමින් devices 200කට වඩා මේකට කනෙක්ට් කරන්න පුළුවන්. මෙතනත් එහාට ඔප්ෂන් එකක් ඕන නම් ඔයාලට mesh එකක් වගේ සකස් කරන්න පුළුවන්. සමහරවිට LAN cable එක පාවිච්චි කරලා මීටර් 50ක් එහා තියෙන building එකකටවත් ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔයාලට ඒ වගේ රවුටර් එක extend කරගන්න පුළුවන් cable එක පාවිච්චි කරලා මීටර් 50ක් එහා පැත්තේ තියෙන building එකකත් නැවත තවත් ලොකු Wi-Fi network එකක් හදන්න පුළුවන් කිසිම speed එක drop වීමක් නැතුව. ගොඩක් අඩු මිලකට Wi-Fi 6 or 7 වල
එතනදී කොහොමද මේ වගේ මෙෂ් එකක් හදාගන්න කියලා මම ඉතාමත් ඉක්මනට වීඩියෝ එකක් හදනවා. ඉතින් මේ වගේ ටෙක්නිකලි ඔයාලට ෂෙයා කරගන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා දන්න Starlink කියන්නේ ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන කනෙක්ෂන්ස් වලට වඩා වෙනස් දෙයක් කියලා. මේකත් එක්ක ඇත්තටම ටෙක්නිකලි ඔයා Starlink වලින් මොකක් හරි වැරදි දෙයක් කරොත් මේකට රෙස්පොන්සිබල් වෙන්නේ Starlink කියන ආයතනය. මෙන්න මේ හේතු නිසා ඒගොල්ලෝ යම් යම් දේවල් රෙස්ට්‍රික්ට් කරනවා. උදාහරණයක් විදිහට ඉල්ලීගල් ෆයිල්ස් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරද්දී සමහරකට Starlink එකෙන් මේක නොටිෆයි වුණොත් ඒගොල්ලෝට වෝනින් එකක් දෙන්න පුළුවන්. නැත්නම් ඔයාව ටික කාලයකට හෝ පර්මනන්ට්ලි බෑන් කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නේ තියෙනවා තවත් කෙනෙක් එක්ක ෂෙයා කරද්දී ඔයා කොච්චර හොඳට හිටියත් ඒ පුද්ගලයා ඔයාගේ විශ්වාසය ආරක්ෂා කරලා ඒ වගේ වැරදි දේවල් නොකර ඉඳී කියලා සහතික කරන්න බැරි වීම. එහෙම සහතික කරන්න පුළුවන් පුද්ගලෙක් නම් ගැටලුවක් නැහැ. ඉතින් අර ඒ වගේ මොකක් හරි වැරදි දෙයක් කරොත් ඔයාගේ account එක තමයි සස්පෙන්ඩ් වෙන්නේ. මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. දෙවෙනි දේ තමයි ඔයාලට පුළුවන්කම තියෙන බොහොමයක් contents වලට filters පාවිච්චි කරන Starlink app එක ඇතුලේ මේ වගේ දේවල් වලින් යම් යම් දේවල් විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් overall ගනිද්දී ඔයා මතක තියාගන්න ඔයාලට VPN net tunneling වගේ දේවල් පාවිච්චි කරලා එක දේවල් කරන්න පුළුවන් Starlink එක ඇතුලේ ඇත්ත. හැබැයි මොකක් හරි විදිහකට යම් කිසි දෙයක් expose වුණොත් ඔයාගේ connection එක සම්පූර්ණයෙන්ම suspend වෙන්න පුළුවන් කියන එක හොඳට ඔළුවේ තියාගන්න. මේකත් එක්ක තමයි බොහොමයක් ඊළඟට කට්ටියට තියෙන ප්‍රශ්නේ මම වැරදි දෙයකට Starlink පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මෙතන වැරද්දක් කියලා කතා කරන්නේ age restricted content නම් එහෙම නැත්නම් 18+ වගේ වයස් සීමාවක් තියෙන content නම් ඒ වගේ contents වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා මීන් කරන්නේ ඉල්ලීගලි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන එක නම් එහෙම නැත්නම් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක නම් එහෙම නැත්නම් ඔය සල්ලි දීලා ගන්න තියෙන දේවල් හොරෙන් ගන්නවා වගේද සොෆ්ට්වෙයාර්ස් වෙන්න පුළුවන් විවිධ දේවල් වලට නම් මෙතනදී රිස්ක් එකක් තියෙනවා. නැවත මේක බයිපාස් කරන්න පුළුවන් ක්‍රම තියෙන උදාහරණයක් විදිහට Tunneling පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් VPN එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මොකක් හරි හේතුවක් නිසා ඔයාව අහුනොත් මෙතනදී ඔයාගේ කනෙක්ෂන් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේක කියන අනිසිබියක් ඇති කරගන්න හේතුවක් නැහැ. මොකද Starlink කරන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. තාම කිසිම වෝනින් එකක් ආපු නැති, කිසිම VPN එකක් පාවිච්චි කරන්නේ නැති. හැබැයි මම කියන්නේ එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. අවසාන වශයෙන් තවත් බොහොමයක් දෙනෙක් අහ ප්‍රශ්න තමයි Starlink එකට අකුම දෙන්න පුළුවන්ද කියලා. මේකට මට කෙලින්ම නැහැ කියන්න බෑ. හැබැයි මෙහෙම සිද්ධියක් මට තාම ලංකාවේ වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ මෙහෙම විච්ච ඇති සිද්ධි මම දැනුවත් වෙච්ච සිද්ධියක් තාම නැහැ. ඉතින් Starlink එකක් බොහොමයක් වෙලාවට උඩ තැනක තියන්නේ මේකත් එක්ක අකුණු දෙන chance එකක් තියෙනවා. සමහර වෙලාවට dishes වගේ දේවල් damage වෙන්න අකුණු දෙන chances තියෙනවා. මේ වගේ දේවල් internationally මම අහලා තියෙනවා. මෙතන සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඔයාගේ area එකේ කිසිම තවත් උස තැනක් නැත්නම් Starlink එකට වදින්න පුළුවන් chance එකක් තියෙන නිසා හොඳ earth එකක් ගෙදර තියාගන්න එක. විශේෂම අකුණු වලට වෙනම guards තියෙනවා. earth එක වැඩ කරනවද කියලා ඔයාලට check කරලා බලන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලට අමතරව ඔයාලට පොඩි අකුණු සන්නායකයක් වුණා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ගොඩාක්ම බය තියෙන කෙනෙක් නම් මම personally Starlink එක ගොඩක් උඩ තැනක තියලා තියෙන නිසා මම දැනුවත්ව මගේ earth එක හොඳට වැඩ කරනවා. මම direct current එකට මේක connect කරලා තියෙන්නේ. එහෙනම් මම දැනුවත්ව ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි මේ කතා කරමු හැමදේමක් එක්ක ඔයා Starlink එකක් ගන්න ඕනේද? පළවෙනි දේ තමයි ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාලට Starlink වල signal තියෙනවා. ඒ කියන්නේ ඔයාට අහස පේනවා කියන්නේ Starlink එක ඔයා ඉන්න තැනට වැඩ කරනවා. සරලවම මුහුද බැඳී හිටියත් ලංකාවේ වෙනත් දූපතක හිටියත් ඔයාට Starlink වැඩ කරනවා. මොකද සරලවම ඔයාට අහස පේනවා. ඒ කියන්නේ satellites එක connect වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ කොහෙද කියලා දාලා නැහැ. Starlink එකත් එක්ක connect වෙන්න පුළුවන්. මේක තමයි තියෙන වැදගත්ම දේ. හැබැයි අපි local service providers ලා ගැන කතා කරොත් එක්ක signal tower එකක් ළඟ තියෙන්න ඕනේ. නැත්නම් cable එකක් අදින්න පුළුවන් situation එකක් තියෙනවා. මොකද සමහරකට fiber connections වගේ එකක් දියව දන්නවා. සමහර පැතිවලට fiber connections available වෙන්නේ නැහැ. සමහරකට connection එක ගන්න ඕන ලොකු මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒත් බලන් ඉන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දේවල් නිසා ඒ ප්‍රශ්න Starlink වල නැහැ. ඒක නිසා ඔයාලට ස්පීඩ් එක වැදගත් වුණත් නැති වුණත් ඔයා හින්න ප්‍රදේශයට local service providers ලගේ signal නැත්තම් හෝ connection එකක් ගන්න විදියක් නැත්තම් මෙතනදී පැහැදිලිවම ඔයාලට තියෙන එකම option එක Starlink විතරයි. දෙවෙනි එක සමහරකට ඔයා ඉන්න තැන් වලට signal තියෙනවා. හැබැයි මේ signal මදි. ඒ කියන්නේ ස්පීඩ් එක මදි. ඔයාලට අවශ්‍ය කරන download speed එකක් නැහැ, upload speed එකක් නැහැ. මෙන්න මේ වගේ scenario එකකදී ඔයාලට පුළුවන්කම තියෙන Starlink වල switch එක. තුන්වෙනි කොටස තමයි ඔයා ගොඩක් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්. ඔයාට හොඳ ස්පීඩ් එකක් ඕනේ. ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් ඕනේ. ඔයා ගොඩක් GBs ගණන් ඩවුන්ලෝඩ් කරනවා. විශේෂයෙන්ම small medium business එකක් කරනවා. එහෙම නැත්නම් ඔයා සමහරකට class එකක් කරනවා. ගොඩක් users අතර internet connection එක share කරගන්න ඕනේ. මොකද Starlink router එකට ගොඩක් devices connect කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා hotel එකක් කරනවා. නැත්නම් restaurant එකක් කරනවා. මෙන්න මේ වගේ scenarios වලදීත් ඔයාට Starlink සෑහෙන්න වැදගත් වෙනවා. හැබැයි again මම අර කලින් කිව්ව විදිහට filtering option පාවිච්චි කරන්න වෙනවා. මොකද ඒ අදාළ users ලා කරන දේවල් වල ඔයාට තමයි වගකීම වැටෙන්නේ. හැබැයි ඔයා ගොඩක් pro level එකකින් games එල්ලම් කරන කෙනෙක් නම් pin එක ඔයාට සෑහෙන වැදගත් නම් pin එක sensitive වැඩ කරන කෙනෙක් නම් උදාහරණයකට development සමහරක් දේවල් වලට පවා pin එක sensitive වෙලාවල් තියෙනවා. මෙතනින් එහාට ගියට පස්සේ ඔයාට ගොඩක් පොත upload speed එකක් අවශ්‍ය නම් එහෙම නැත්නම් ගොඩක් නිතරම upload කරන කෙනෙක් නම් creator කෙනෙක් නම් මෙන්න මේ වගේ scenarios වලදී Starlink එකට යන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා. තවත් පොඩි කන්සර්න් එකක් තමයි Starlink වල තියෙන power consumption එක. මම හරියටම කියන්න දන්නේ නැහැ Starlink එකට කොච්චර power එකක් යනවාද කියලා. මොකද මගේ
ස්ටෝඩිය ඇතුලේ ගොඩාක් ඩිවයිසස් තියෙනවා පවර් එක සෑහෙන කන්සියුම් කරන. සාමාන්‍යයෙන් බලද්දී Starlink mini kit එකේ තමයි අඩුම පවර් කන්සම්ප්ෂන් එකක් තියෙන්නේ. ඊට වඩා පොඩ්ඩක් වැඩි ස්ටෑන්ඩඩ් එකේ. සාමාන්‍යයෙන් කට්ටියගේ අදහස් අහලා බලද්දී දැනගන්න හම්බෙන්නේ Starlink mini එක දල වශයෙන් රුපියල් 3000 6000ක් අතර වගේ පවර් කන්සම්ප්ෂන් එකක් තියෙනවා කියලා. මොකද මේ වෙද්දී ප්‍රයිසස් වැඩි වෙලා තියෙන ඉලෙක්ට්‍රිසිටි බිල් වල. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රිසිටි බිල් එකත් සෑහෙන දේවල් මත ඩිපෙන්ඩ් වෙනවා පාවිච්චි කරන සම්පූර්ණ යුනිට්ස් ගන්න මත ඔයා වැටෙන කැටගරීස් තියෙනවා. අපි නිකන් හිතමු අන්තිම කැටගරීස් දෙකට තමයි Starlink පාවිච්චි කරන කට්ටිය වැටෙන්නේ කියලා. මේකත් එක්ක රුපියල් 5000කට ආසන්න වගේ බිල් එකක් ඇඩ් වෙයි කියලා එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඔය පාවිච්චි කරන ටයිම් එක වෙනස් වෙනවා. මොකද මම ගත්තොත් මම පැය 24ක් මේක පාවිච්චි කරනවා. හැබැයි එහෙම පාවිච්චි කරන්නේ නැත්තම් ඔයාලට පුළුවන් කවදන Starlink එක ඔයාලට ස්ලීප් කරන්න. ඔයාලට පුළුවන් ස්කෙඩියුල් කරන්න ස්ලීප් කරන්න. උදාහරණයක් විදිහට රැට 10ට නිදා ගන්නවා නම් උදේ 6ට නම් හැරෙන්නේ 10 ඉඳන් 6 වෙනකන් ඔයාලට ස්ලීප් කරන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ ක්‍රම වලට ඔයාලට පවර් එක ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම නැතුව මම පාවිච්චි කරන විදිහට පැය 24ක් වගේ මේක පාවිච්චි කරොත් රුපියල් 5000 10000ක් අතර වගේ බිල් එකට ඇඩ් වෙනවා එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. දැන් කවුරු මට බනින්න එපා. මම කලින් කිව්ව විදිහට මේක යූසේජ් එක මත වෙනස් වෙනවා. ඉතින් මම හරියම ඇකියුරේට් නම්බර්ස් කියන දන්නේ නැහැ. ඔයා මේ වෙද්දි Starlink එක පාවිච්චි කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් නම් අනිත් අතට දැනගන්න පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මට ප්‍රයිමරි ෆෝකස් කරන්න ඕනේ මේ දේවල් ටික තමයි. ඔයා Starlink ගැන දැනගන්න ඕනේ හැමදේම දැනගත්ත කියලා මම හිතනවා. මේ වීඩියෝ වලට අලුතෙන් ෂෙයා කරගන්න සහ මට මොනවා හරි මිස් වුණා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. සෙගී YouTube channel කරන subscribe කරන්න මේ වීඩියෝ ආය හැම එකක්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.